ළමයි, welcome to Learn with Chenu YouTube channel. මේක මගේ first video එක. ඉතින් හොඳයි නම් subscribe කරලා like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. මං ඇත්තටම ඔයාලට මේ ගේන්නේ ජපන් භාෂාව ගැන JLPTN 5 ඉගෙන ගන්න කැමති ළමයින්ට උදව්වක් විදිහට තමයි මම මේ වීඩියෝ සීරීස් එක අරන් එන්න හිතුවේ. ඉතින් මගේ පළවෙනි ලෙසන් එක විදිහට මම තෝරගත්තේ ජපන් භාෂාවේ හෝඩි. ජපන් භාෂාවේ හෝඩි අපි ඉස්සෙල්ම දැනගන්න ඕනේ මොන දේ ඉගෙන ගන්නත් කලින්. ඉතින් අපි එහෙනම් පාඩමට යමු. ජපන් භාෂාවේ හෝඩි 3ක් තියෙනවා. පළවෙනි හෝඩිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හිරඟන හෝඩිය. දෙවැනි එක කතකන හෝඩිය, තුන්වෙනි එක කාංචි. ඉතින් මේ හෝඩි තුනම එකිනෙකට වෙනස් හෝඩි තුනක්. අපි දැන් ඒ එක එක හෝඩිය ගැන විස්තර කතා කරලා බලමු. පළවෙනි හෝඩිය විදියට අපි ගත්තේ හිරඟන හෝඩිය. හිරඟන හෝඩිය කියන්නේ ජපන් භාෂාවේ ප්‍රධානම හෝඩිය. මේ හෝඩිය අපි ඇත්තටම භාවිතා කරන්නේ ජපන් භාෂාවට ආවේනික දේවල් තියෙන්නේ. දැන් ජපන් භාෂාවේ මිනිස්සුන්ගේ නම්, ජපන් භාෂාවේ එයාලට ආවේනික කෑම තියෙන තැන්, ඒ වගේ දේවල් ලියන්න, කියන්න, ව්‍යාකරණ ලියන්න ඒවට අපි භාවිතා කරන්නේ මේ හිරඟන හෝඩිය. දෙවැනි හෝඩිය කතකන හෝඩිය. කතකන හෝඩිය අපි භාවිතා කරන්නේ ජපානයට ආවේනික නැති සේරම දේවල් කියන්නයි ලියන්නයි. ඒ කියන්නේ දැන් ඔයා ජපන් ජාතිකයෙක් නෙමෙයිනේ. එතකොට ඔයාගේ නම අපි ලියන්නේ කතකන හෝඩියේ තියෙන කතකන අකුරු වලින්. දැන් අපේ ඉන්නේ ලංකාවේනේ. එතකොට අපේ ලංකාව, ශ්‍රී ලංකාව කියලා කතකන වලින් ලියන්නේ. හිරඟන පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔය එහෙට ආවේනික නැති කෑම, එතකොට ඔය එක එක උපකරණ, ඒ වගේ දේවල් හැමදේම අපි ලියන්න කියන භාවිතා කරන්නේ කතකන හෝඩිය. අවසාන හෝඩිය කාංචි. කාංචි කියන්නේ චීනයේ රූපාක්ෂර ආභාෂයෙන් ජපන් භාෂාවට එකතු වෙච්ච දෙයක්. එතකොට මේ චීනයේ තියෙන රූපාක්ෂර පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි ජපන් ජාතිකයෝ මේ කාංචි කියන දේ හදාගෙන තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි පොතට කියන්නේ ජපන් භාෂාවෙන් හොන් කියලා. එතකොට දැන් අපිට මේ හොන් කියන එක නැත්නම් පොත කියන එක කාංචි භාෂාවෙන් එක අක්ෂරයක් විදියට අපිට ඒක පෙන්වන්න පුළුවන්. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදියට ගසට අපි කියනවා කී කියලා. එතකොට මේ කී කියන එක අපිට එක අකුරකින් පෙන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් ජපන් භාෂාවේ හෝඩි තුනම ගැන කතා කරලා ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලා අද මං විස්තර කරපු දේෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ එක ගැන ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් මට comment එකක් දාන්න. Thank you. ආයෙත් දවසක හම්බෙමු.